wake up කියනවද get up කියනවද? Which one is correct? Both are correct. Many learners think this is used for single occasion. අපි නැගිටිනවා අවදි වෙනවා කියන්නේ දෙකක් නේද? Means to stop sleeping and open your eyes. It means ඒ කියන්නේ අපි නිින්ද නතර කරලා as විවෘත කරන වෙලාව. Get up means to physically rise and leave the bed. ඒ කියන්නේ අපි ශාරීරිකව නැගිටලා අපේ day to day activities කරන වෙලාව අපි කියනවා get up කියලා. You might wake up at 7 but not get up until 7:30. ඔයා 7ට හැරෙන්න පුළුවන් ඒත් ඔයා 7:30 වෙනකම් නැගිටලා නැහැ. ඒ කියන්නේ ඔයා 7:30 වෙනකම් හැරිලා අන්තිමට වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඔයා මෙහෙම කියනවා නේද? මම හැරුණේ 5ට but නැගිට්ටේ ඔයා නැගිටලා එළියට ගියේ 7ට විතර. Understand? I wake up at 6. It means ඒ කියන්නේ මම හැරෙන්නේ 6ට. I get up at 6:30. For example, that one, I get up at 6:30. මම නැගිටින්නේ 6:30ට. ඒ කියන්නේ මම 6ට තමයි හැරෙන්නේ, but නැගිටින්නේ 6:30ට. Wake up 6, get up 6:30. ඔයා මෙහෙමත් කියනවා නේද? Don't wake me up early. Why are you still in bed? Get up.